Welcome back to our YouTube channel. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම අදත් මං ඔයාලව ඉතාමත් ආදරයෙන් අපේ channel එකට එකතු කරගන්නවා. අද මම අරන් යන්නේ නිවාඩු දවසේ මම කරපු වැඩ ටිකක්. ඉතින් මේ තියෙන්නේ මගේ හරිත ජීවීන්. ඉතින් උදේම නැගිටලා චුට්ටක් වටේ ගිහිල්ලා අපිටයි මටයි ශනික නූඩල්ස් පැකට් එකක් හදා ගන්නවා. මොකද උයන්න තරම් මූඩ් එකක් උදේ පාන්දර තිබුණ නැති හින්දා ඉතින් කොත්තුමී දෙකක් හදාගෙන කාලා අපි ඉතින් වැඩ පටන් ගන්න තමයි යන්නේ. කොත්තුමී වලට පෙරේත අපි වගේම තවත් එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මේ බලන්න කොහේ ඉඳගෙනද මේ කන්නේ කියලා. කොත්තුමී කන්න මාරම ආසයි. ඔයගොල්ලෝ දැකලා තියෙනවද කොත්තුමී කන්න ආස පූස? මේ ඉන්නේ ඔන්න බලා ගන්න. ඉතින් මං ගාව තියෙනවා මොනස්ටරා පැල වගේක්. ඉතින් ඒකේ දඬු ටිකක් මං කපලා අරන් තියලා තිබ්බා. ඇත්තටම මට වැඩත් එක්ක ඒ ටික පැල කරගන්න බැරි වුණා. ගොඩාක් ඒවා කුණු වෙලා ගිහින් තිබ්බා. මේ තියෙන්නේ මේ මං ගාව තියෙන මොන්ස්ටරා එක ගහක්. ඉතින් මම දැක්ක වීඩියෝ එකක මොන්ස්ටරා මෙහෙම කපලා වතුර දැම්මම පැල වෙනවා කියලා. ඉතින් මං ඒක අද ඉරිදා දවසේ ඉතින් ගෙදර ඉන්න දවසේ මං ඒ ටික පොඩ්ඩක් වතුරට දාලා බැලුවා ඒක ක්‍රමේ හරියයිද කියලා. ඉතින් හරි ගියොත් මං ඔයාලටත් කියන්නම් ඒ ක්‍රමේ හරියනවද කියලා. මේ තියෙන්නේ මගේ කැක්ටස් යාළුවෝ. ඉතින් මං කැක්ටස් වලට පුදුම ආසයි. ඔන්න අදත් දැන් යන්නේ කැක්ටස් පැල ටිකක් හිටවන්න. මං ඔයාලට කියන්නම් කැක්ටස් පැල කරගන්න ක්‍රමය චුට්ටක්. කැක්ටස් වලට අපිට ඕන කරනවා වැලි, ගඟේ වැලි තමයි අපි ගන්නෙ. ඊට පස්සේ කරදහයිය ගන්නවා. එහෙම නැත්නම් කොම්පෝස්ට් ගන්නත් පුළුවන්. මිශ්‍රණය හදාගන්නේ වැලි 4ට කොම්පෝස්ට් එකක් හෝ කරදහයිය එකක්. ඒ කියන්නේ 4ට එක අනුපාතයට තමයි මිශ්‍ර කරගන්නේ. ඉතින් කැක්ටස් අපිට පැල කරගන්න මේ වගේ පොඩි කප් ඕන වෙනවා. ගොඩාක් ලොකු ඒවා ගන්නෙ නැහැ අපි කැක්ටස් වලට. ඒකේ පතුල වැහෙන්න ගොඩක් සිදුරු තියෙන එකක් තමයි ගන්නෙ. මොකද වාතාශ්‍රය හොඳට කැක්ටස් වලට ඕන වෙන නිසා. ඉතින් අපි සිදුර වැහෙන්න අපිට හොතන්ට දාගන්න පුළුවන් කපුරෙදි කෑල්ලක්. එහෙමත් නැත්නම් තව දාගන්න දැල් කෑල්ලක්. ඉතින් මං ගාව ඔය දෙකම නැති හින්දා මං අද කරේ අඩියට ලොකු ගල් කැට ටිකක් දාපු එක. ඊට පස්සේ මේ වගේ මිශ්‍රණය දාලා උස්ම කොට් භාවිතා කරනවා කැක්ටස් වලට. මොකද එතකොට කැක්ටස් ගහේ වර්ධනයට උස්ම කොට් අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට උස්ම කොට් චුට්ටකුත් දාලා අපි අපේ පැලේ දැන් හිටව ගන්න තමයි යන්නේ. ඉතින් මං වගේම කැක්ටස් වලට ආදරය කරන සහ කැක්ටස් පිස්සෝ ඉන්නවා නම් මෙසේජ් එකක් දාගෙන යන්න. මම ඇත්තටම කැක්ටස් වලට මාරම ආසයි. කීයේ වුණත් කැක්ටස් සල්ලි දීලා අරගෙන එනවා. ව්‍යාපාරයක් විදිහට නෙමෙයි මම ආසාවට කැක්ටස් හිටවන්නේ. ඉතින් ඒ ටික දකින්නකොට මාරම ආසයි උදේ පාන්දරට එහෙම. මෙන්න මේ විදිහට මම කැක්ටස් එක හිටව ගත්තා. මම කැක්ටස් ගැන ලොකු දැනුමක් දන්නේ නැහැ. ඇත්තටම මම ආසාව වැඩිකමටම YouTube එකේ වීඩියෝස් බලනවා කැක්ටස් ගැන. ඒ වගේම දන්න කැක්ටස් හදන අයගෙන් විස්තර අහගන්නවා. දැන් ඒ විදිහට අහගෙන කරගෙන දැනගෙන දැන් මටත් හොඳට කැක්ටස් ගැන දැනුමක් තියෙනවා මම හිතන විදිහට. ඉතින් අඩුපාඩු තියෙනවා නම් ඕගොල්ලෝ මට වඩා දන්නවා නම් දෙයක් මටත් කියලා දෙන්න. මේ තියෙන්නේ මං අද හිටවගත්ත කැක්ටස් පැලේ. මේ තියෙන්නේ මගාව ඉන්න මගේ හරිත ජීවීන් මගේ කැක්ටස් ටික. ඉතින් මගේ මේ සමහර කැක්ටස් වල ෂේප් එක ගැන වැඩි හිතන්න එපා. ඒක චුට්ටක් අවුට් ගිහිලා තිබ්බා. මොකද මම මුලින්ම ගෙනාපු කැක්ටස් ටික දන්නේ නැතුව ගේ ඇතුලේ තියලා තිබ්බා. ඉතින් අර අවුව වැටෙන්නේ නැතුව මෙන්න මේ වගේ අවුට් ඔෆ් ෂේප් ගිහිලා තියෙන්නේ මගේ කැක්ටස් ටික. ඒව දැන් ආයි මං අවුව වැටෙන තැනකින් පොඩ්ඩක් තියලා තියෙන්නේ. එතකොට ඒක ෂේප් එක ආයි හරියයි කියලා කිව්වා. ඒක හින්දා බලන්නත් එක්ක දැන් මම පොඩ්ඩක් වෙරන්ඩ කෑල්ලේ තියලා තියෙන්නේ. මේ හොඳට අර අවුව වැටෙන්න ඕනෙලු කැක්ටස් වලට. උදේ අවුව වගේ පැය 6ක්වත් හොඳට එළිය තියෙන්න ඕනි කියලා තමයි කියන්නේ. කැක්ටස් පැල ටිකේ වැඩ ටික ඉවර කරලා ඔන්න මම ගියා මගේ අනිත් පැල ටික බලන්න. ඉතින් මගේ එළවලු පැල තියෙනවා. ඒ වගේම මේ බූගන්විලා මල් ටිකෙත් හොඳට මල් පිපිලා
අවුව වැස්ස නිසා ටිකක් හොඳටම ගස් අවුත් වෙලා තිබ්බා. දැන් ආයි මල් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන මගේ කොච්චි. ඉතින් ඒ ටිකත් කඩාගෙන අද අපේ ඉරිදා නිසා ගෙදර බාස් ඇවිල්ලා පොඩි වැඩ අපි අලුතෙන් ගෙයක් හදනවා. ඒ ගෙදර වැඩ තමයි ඒ කරන්නේ. ඉතින් ඒ ගැනත් මම ඉස්සරහට ඔයාලට කියන්න. ඔන්න ඉතින් ටිකක් රෑ වෙලා දැන් වෙලාව 7ට විතර ඇති. ගෙදර හදන වැඩත් එක්ක චුට්ටක් වෙලාව ගියා මට වීඩියෝ කරන්නත් බැරි වුණා. මට උඩ ඉඳන් ඉන්නකොට එකපාරටම පෙවුණා පොඩි එලියක්. නිකන් මම මුලින් හිතුවේ කණාමැදිරියෙක් කියලා. ඒත් ළඟට ගිහිල්ලා බැලුවාම කණාමැදිරියෙක් නෙමෙයි මෙන්න මේ වගේ පණු යාළුවෙක් ඉන්නේ. ඉතින් ඊට පස්සේ මම අම්මෙන් අහුවාම අම්මා කිය දුන්නා මේ ඉන්නේ රෑබදුල්ලද මන්ද කියලා සතා කියලා. ඉතින් මම පළවෙනි පාරට තමයි මෙයාව දැක්කේ. අපේ ගෙදර මීට කලින් මෙහෙම කෙනෙක්ව මම දැකලා නැහැ. ඊට පස්සේ අපි යනවා හබීගේ යාළුවෙක්ගේ බණ ගෙදරක. ඉතින් මේ අපේ පස්සෙන් දුවන් යන්නේ බයිසිකලේ. අර මන් දවසක් පාරේ කන්න දුන්න පැටවු දාලා ඉන්නේ කික්කි. ඉතින් මෙයා කඩේ ගාව කෑම ඉල්ල ඉඳියා. ඒ දැකලා අපි ආව අඬ ගහගෙන එක්කන් ආවා ආයි පැටවු ඉන්න තැනටම. ඒ ඇවිල්ලා එයාට කන්න ඥාන කතා පැකට් එකකුයි බිස්කට් පැකට් එකකුයි අරගෙන දුන්නා. මේ ඊට එහෙනම් මෙතන ඉරිදා නිවාඩු දවසින් චූරි වෙලාවක මම කරපු දේවල් ඔයාලත් එක්ක බෙදාගත්තේ මේ. ඉතින් අපිත් එක්ක එකතු වෙලා ඉඳිය හැමෝටම බොහොමත්ම ස්තුතියි.